ආයිබෝවන් එඩියුනික්ස් YouTube channel එකට ඔයාලව ඉතාමත් ආදරෙන් එකතු කර ගන්නවා. ඉතින් අපි කලින් වීඩියෝ එකේදී කතා කරේ කොහොමද Wisdom Cloud එකට නිවැරදිව log වෙන්නේ, තමන්ගේ profile එක edit කරගන්නේ කොහොමද සහ නිවැරදිව log out වෙන්නේ කොහොමද කියන දේවල් ගැන. ඉතින් මේ වීඩියෝ එක බැලුවේ නැත්නම් අනිවාර්යෙන් මේ වීඩියෝ එක බලන්න. මොකද අද අපි කතා කරන්නේ Wisdom Cloud එක ඇතුලේ අපි කොහොමද අපිට තියෙන activities කරගන්නේ කියන එක ගැන. ඉතින් ඒකෙදිත් අද මම ඔයාලත් එක්ක කතා කරන්නේ කොහොමද මාර්ගගත ක්‍රමයට පන්ති වාර්තා පොත ලකුණු කරගන්නේ කියන එක ගැන. ඉතින් Wisdom Cloud එක ගැන දන්න බොහෝමයක් දෙනා දන්න දෙයක් තමයි අපිට මේ හරහා පන්ති වාර්තා පොත මාර්ගගත ක්‍රමයේද ලකුණු කරන්න පුළුවන්. ඉතින් අපි යමු වීඩියෝ එකට කොහොමද පන්ති වාර්තා පොත නිවැරදිව ලකුණු කරගන්නේ කියන එක බලන්න. හරි. දැන් ඔයාලා දන්නවා කොහොමද Wisdom Cloud එකට log වෙන්නේ කියන එක. මම මෙතනදී ඒක ගොඩාක් පැහැදිලි කරන්න යන්නේ නැහැ. සරලව මම log වෙන විදිහට log වෙන්නම්. ඉතින් මම Google Chrome එක භාවිතා කරනවා මේකදී අපේ web browser එක විදිහට. ඉතින් Google Chrome එක හරහා මම මෙන්න මේ විදිහට Wisdom Cloud එකට log වෙන link එක මෙතන type කරගන්නවා. enter key එක දීලා මේ විදිහට ඉදිරියට ගියාම මට අයත් කලාපය ඔස්සේ තමයි මම ඉදිරියට යන්නේ. ඉතින් මම මට අයත් කලාපයේ ඔස්සේ ඉදිරියට මෙන්න මේ විදිහට ගියාම මට අයිති username එක සහ password එක මම මෙතන නිවැරදිව type කරගෙන මම මගේ account එකට මෙන්න මේ විදිහට log වෙනවා. දැන් මම ඉන්නේ මගේ account එක ඇතුළේ. ඉතින් ඔයාලට පේනවා ඇති මෙතනට ආවට පස්සේ මෙන්න මෙතන ඉහළින් තියෙනවා tab 3ක්. මේ tab 3 home, dashboard සහ my courses කියන මේ tab 3. ඉතින් මෙන්න මෙතනින් මම යන්නේ මෙන්න මේ කියන my courses කියන tab එකට. ඉතින් මම මෙන්න මේ විදිහට my courses කියන tab එක ක්ලික් කරනවා. ක්ලික් කරාට පස්සේ මේ මගේ account එක ඇතුලේ තියෙන සියලුම courses ටික මට මෙන්න මේ විදිහට පෙන්නනවා. ඉතින් මේ තියෙන්නේ මම හදාගත්ත අපේ පාසලට අයත් courses ටික. ඉතින් මේ courses අතරින් මම හොයා ගන්නවා මට මාර්ගගත ක්‍රමයට පන්ති වාර්තා පොත ලකුණු කරගන්න තියෙන course එක. ඉතින් මෙන්න මේ තියෙන්නේ මම පන්ති වාර්තා පොත ලකුණු කරන්න යන course එක. ඒ course එක නිවැරදිව ඔයාලට හොයාගන්න ලේසි. තමන්ගේ කලාපය නමින් class record book කියලා මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. ඉතින් මේක මම ටච් කරගත්තට පස්සේ මේ වගේ තැනකට එන්නේ. ඉතින් මට අවශ්‍යයි මම උගන්වන ලද කාලච්ඡේදය මේකෙදි ලකුණු කරන්න. ඒ සඳහා මම මෙතන දකුණු පැත්තේ තියෙනවා මෙන්න මෙතන පහළින්ම add entry කියලා තැනක්. ඉතින් ඒක දුන්නට පස්සේ අපි එන්නේ මෙන්න මේ වගේ තැනකට. ඉතින් ඔයාලට පේනවා ඇති මෙන්න මේ ෆෝම් එකක් විදිහට තියෙන මෙන්න මේ ටික තමයි අපි කාලච්ඡේදයක් අවසානයේදී සම්පූර්ණ කරන්න ඕන. සාමාන්‍යයෙන් අපි මැනුවල් භාවිතා කරන පන්ති වාර්තා පොත වගේ තමයි. නමුත් ඊට වඩා තොරතුරු ටිකක් මේක අපි දාන්න ඕනේ. නමුත් ලොකු වෙලාවක් යන්නේ නැහැ මේකට. විනාඩියක දෙක කාලයක් යන්නේ. ඉතින් අපි බලමු කොහොමද මේක අපි මාක් කරගන්නේ කියලා. මුලින්ම තියෙන්නේ education zone එක දාන්න. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් ඔයාලා අයත් zone එක මෙතනින් තෝරන්න මේ විදිහට. ඊට පස්සේ census number of the school කියන එකේදී අපේ පාසලට අයත් සංගණන අංකය තමයි එතනදී යොදන්නේ. ඉතින් පාසල් සංගණන අංකය එතනින් දානවා. ඊට පස්සේ තෝරන්න තියෙන්නේ තමන්ගේ පාසලේ නම. ඉතින් තමන්ට අයත් පාසලේ නම මෙතනින් මෙන්න මේ විදිහට තෝරලා මෙතනට ඇතුළත් කරන්න ඕනේ. ඊට පස්සේ තියෙන්නේ grade එක. ඒ කියන්නේ තමන් එම අදාළ කාලච්ඡේදයේදී උගන්වන ලද පන්තිය තමයි මෙතනින් තෝරන්න තියෙන්නේ. ඉතින් ඒක මෙන්න මේ විදිහට ඇතුළත් කරගෙන ක්ලාස් එකක් තියෙනවා නම් දාන්න පුළුවන්. ඒ කියන්නේ Aද Bද Cද කියන එකත් මෙතනින් ඇතුළත් කරන්න පුළුවන්. ඊළඟට period number කියන එක මෙතනින් ඔයාලට අනිවාර්යයෙන්ම මාක් කරන්න ඕන කොයි පීරියඩ් එකද ඔයාලා කරේ කියලා. ඩබල් පීරියඩ් එකක් නම් ඒක ඩබල් පීරියඩ් එකක් විදිහට මේ විදිහට යොදන්න පුළුවන්. ඊට පස්සේ අපෙන් අහනවා මේක රිලීෆ් පීරියඩ් එකක්ද නැද්ද කියන එක. ඉතින් රිලීෆ් එකක් නම් yes විදිහට නැත්නම් no විදිහටත් දාලා ඒකත් එතනින් ඇතුළත් කරන්න පුළුවන්. ඊට පස්සේ තියෙන්නේ ඔයාලා මේ පන්තියේ උගන්වපු සබ්ජෙක්ට් එක මොකක්ද කියන එක. ඉතින් සබ්ජෙක්ට් එකත් ඔයාලට මෙතනින් ඇතුළත් කරගන්න පුළුවන්. මෙතනින් තෝරගන්න තියෙන්නේ. ඊට පස්සේ lesson name එක. මේක නම් ඔයාලට මෙතනදී
ටයිප් කරගන්න වෙනවා. ඉතින් lesson name එක එක දිනවලට වෙනස් නේ. ඉතින් ඒ නිසා ඔයාලට මේක අතින් ටයිප් කරලා මෙතන මෙන්න මේ විදිහට යොදන්න පුළුවන්. ඒ වගේම number of the student in the classroom කියන එකේදී ඒ වෙලාවේ ස්මාර්ට් ක්ලාස්රූම් එකේ හරි විස්ඩම් ක්ලවුඩ් එක පාවිච්චි කරන වෙලාවේ හරි ටැබ් අරගෙන ඇක්ටිවිටි එකක් කරන වෙලාවේදී හරි ඔයාලගේ පන්තියේ වෙලාවේ ඉඳපු ළමයි ගන්න තමයි මෙතනදී දාන්න ඕනේ. ඊට පස්සේ තියෙන subject unit taught කියන එක. ඉතින් subject unit එකක් තියෙනවා නම් දාන්න පුළුවන්. නැත්තම් no කියලත් ඔයාලට එතනදී ඇතුළත් කරන්න පුළුවන්. අවසානයේදී තියෙනවා ස්මාර්ට් බෝඩ් ටයිප් එක. ඉතින් විවිධ පාසල් වල විවිධ ආකාරයේ ස්මාර්ට් බෝඩ් තියෙන. ඉතින් මෙතනින් තෝරලා ඔයාලට මොන විදිහේ ස්මාර්ට් බෝඩ් එකක්ද තියෙන්නේ කියන එකත් ඇතුළත් කරන්න පුළුවන්. ඊට පස්සේ ඇතුළත් කරලා ඔයාලා ඔක්කොම තොරතුරු ටික දුන්නට පස්සේ යටින්ම තියෙනවා save කියලා. save බටන් එක හරි නැත්නම් save and add another. ඒ කියන්නේ තව පීරියඩ් එකක් ඔයාලට දාන්න තියෙනවා නම් add another කියන එක දෙන්න පුළුවන්. නැත්නම් එතනින්ම save කියන එක දීලා ඔයාලට ඒ ෆෝම් එක fill කරන එක නතර කරන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය විදිහට ඉතාම සරල විනාඩියක දෙකක විතර වැඩක් තියෙන්නේ. ඉතින් ඒක හරියටම කරා නම් ඔයාලට මේ රෙකෝඩ් බුක් එක මාක් කරනවා කියන එක ලොකු දෙයක් නෙවෙයි. සරල තොරතුරු ටිකක් තමයි මේකෙද ඇතුළත් කරන්න තියෙන්නේ. ඉතින් විස්ඩම් ක්ලවුඩ් එක ගැන අද ගෙනාපු ඇක්ටිවිටි එකක් සම්බන්ධ වීඩියෝ එක මෙතනින් අවසන් කරනවා. විශේෂයෙන් ඔයාලා මේක හොඳට ප්‍රැක්ටිස් කරන්න, රෙකෝඩ් බුක් එක මාර්ගගතව ලකුණු කරන්න පුරුදු වෙන්න. ඉතින් ඒකත් එක්ක ඔයාලට තියෙන ගැටලුත් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකකින් ඉදිරිපත් කරන්න කියලා ඉල්ලන ගමන්ම අදට මේ වීඩියෝ එක අවසන් කරන්නම්. ඉතින් විස්ඩම් ක්ලවුඩ් එක ඇතුලේ තියෙන ඇක්ටිවිටීස් ගැන තවත් ඉදිරියට වීඩියෝස් අරගෙන එන්න බලාපොරොත්තු වෙන්න. ඉතින් අපේ Edunix YouTube channel එක subscribe කරන්න. ඒ වගේම අපේ Edunix Facebook පිටුවත් follow කරන්න කියලා මතක් කරන ගමන් අදට වීඩියෝ එක අවසන් කරන්නම්. ආයෙත් වීඩියෝ එකකින් හම්බෙනකන් ඔයාලට සුබ දවසක්.